ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් අපි මේ වීඩියෝ සීරීස් එකේම කතා කරන්නේ මොකද්ද? පහේ ශිෂ්‍යත්ව ෆේල් වෙච්ච ඕලෙවල් විභාගෙ නිකන් ජස්ට් පාස් වෙච්ච කෙනෙක් විදිහට කොහොමද ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ ගිහිල්ලා අන්තිමට වරලත් ඉන්ජිනියර් කෙනෙක් වුණේ කියලා. ඉතින් මගේ ස්ටෝරිය තමයි මේ කතා කරගෙන එන්නේ. වීඩියෝ මාලාවක්. ඉතින් දැන් අපි ටිකක් වීඩියෝස් ටිකක් ඉවර කරලා ඒ ටිකක් බලන්න. වැඩිය නැහැ, විනාඩි 10 වගේ වීඩියෝස් තියෙන ඔක්කොම. මුලින් ඉඳන් බලාගෙන ඉන්න. ඉතින් මේක වැදගත් වෙයි එල කරන ස්ටුඩන්ට් කෙනෙක්ට, එහෙම නැත්නම් මොන හරි කෝස් එකක් කරන ස්ටුඩන්ට් කෙනෙක්ට. හරි? ඕල් කරන ස්ටුඩන්ට් කෙනෙක්ට හා දෙමව්පියන්ටත් මේක වැදගත් වෙයි. ඔයාගේ දරුවා ඉස්සරහට ලොකු අධ්‍යාපන තත්ත්වයකට යවා ගන්න ඔයාගේ උවමනාවක් තියෙනවා නම්. හරි. අපි අද කතා කරන්නේ වෙන මොකුත් නෙවෙයි, කොහොමද දවස, හරි, ඒලෝ ස්ටුඩන්ට් කෙනෙක්ගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මම දැකලා තියෙනවා YouTube එකෙත් ඔය මගේ දවස කොහොමද ගෙවුනේ කියලා හැම වීඩියෝස් එකම දාලා තියෙනවානේ. එක එක ගෘහණියෝ දාලා තියෙනවා. ඉතින් එයාගේ දවස ගෙවිච්ච හැටි එකපාරට ඇඳේ ඉඳන් අවදි වෙලා අර අපේ මේ වයිල් කුබ්බු එයාත් ළඟ දාලා තිබ්බා එයාගේ දවස ගෙවිච්ච හැටි. ඉතින් ජිම් එකට යන කතාවක් තිබුණා. ඒ වගේ ඉතින් එක එක්කෙනාට විදියෝකාර විදිහට දවස ගෙවනවා. මොකද ඒ ලෙවල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ දවසක් ගෙවෙන හැටි නම් වීඩියෝ එකක් මට හම්බුන්නේ නැහැ. මගේ දවස ගෙවිච්ච හැටි මං කියන්නම් ඒ කාලේ. හරි. ඉතින් මගේ ස්වයං යෝජනාවක් තිබුණානේ උදේ 6ට හැරෙමි කියලා. හරි. ඒ ස්වයං යෝජනාවට අනුව මම ගොඩක් වෙලාවට ඉතින් 5:35 6:05 වගේ වෙලාවට හැරෙනවා. කොච්චර කොහොම වුණත් ඒ වෙලාවට හැරෙනවා. හරි. කොච්චර ටයර්ඩ් වුණත් ලෙඩක් හැදිලා නැත්තම් උණක් කියන්නේ අර වෛරස් උණක් වගේ දෙයක් හැදිලා නැත්තම් උණක් හෙම්බිරිස්සාවක් හැදිලා නැත්තම් ඇහැරෙනවා. ඇත්තම කිව්වොත් මගේ ප්‍රදේශය ගත්තොත් ටිකක් හෙම්බිරිස්සා ගතිය වැඩි. හරි. ඒ කියන්නේ වහින ප්‍රදේශයක් හින්දා එහෙම විශේෂයෙන් හෙම්බිරිස්සාවක් හැදිලා තිබුණේ නැත්තම් ඉතින් උදේ ඇහැරෙනවා. ඒ නැත්තත් most of time මම උදේ ඇහැරෙනවා. හරි. මොකද ඒ ස්වයං යෝජනාව නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම තමයි පටන් ගන්න. හැබැයි මේ දවස කියන එක, දවස ගෙවනවා කියන එක වෙන්නේ එදා දවසට නෙවෙයි. ඊට කලින් දවසේ ඉඳන් මේක සැලසුම් කරන්න ඕන. හරි. අන්න ඒක අපි අද කතා කරමු. හරි. දැන් ඔයා හෙට දවස ගැන අද කල්පනා කරන්න ඕන. හරි. හෙට ලබන වීක් එක ගැන ඔයා මේ වීක් එකේ කල්පනා කරන්න ඕන. ලබන මාසේ ගැන ඔයා මේ මාසේ කල්පනා කරන්න ඕනේ. ලබන අවුරුද්ද ගැන ඔයා මේ අවුරුද්දේ කල්පනා කරන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. හරි. ඉතින් ඉස්සෙල්ලා ලෝන් ටර්ම් ප්ලෑන් එක අපි ඊළඟ අවුරුද්දේ මොකද කරන්නේ? දැන් ඔයා 12 හසර ඉන්න කෙනෙක් නැති ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ යන කෙනෙක් කරන්නේ ඒ නිසා ලොකු ලෝන් ටර්ම් ප්ලෑන් එකක් නැහැ ඉතින්. හරි. හදිසියවත් දැන් ඔයා A level විභාගය කරන්න ඉන්න ළමෙක් නම් එතකොට ඊළඟ අවුරුද්දේ A level විභාගය ඉවරයිනේ. හරි. එතකොට ඔයා පාස් වුණොත් මොකක්ද ඔයා කරන්නේ? ඔයා හරියටම ගොඩ ගියේ නැත්නම් මොකක්ද ඔයා කරන්නේ? සහ හරියට ගොඩ ගියොත් මොකක්ද ඔයා කරන්නේ කියලා ලෝන් ටර්ම් ප්ලෑන් එකක් තියෙනවා. දැන් මටත් එහෙම එකක් තිබුණා. හරි. මටත් තිබුණා දැන් හදිසිවත් ඒ ලෙවල් විභාගේ කියන්නේ හරියට ගොඩ දාගත්තේ නැත්නම් මම මොකද කරන්නේ? ඇත්තට මගේ තිබුණේ ඒ කාලේ තිබුණ ඉදිරියට ගත්තොත් මම මේ නම කියන්නේ නැහැ මොකද මේතොර ඒක ඇඩ්වාන්ටේජ් එකක් වෙන හින්දා මේ හොඳ පිළිගත්ත කම්පියුටර් ගණන ආයතන තිබුණා ලංකාවේ. ඉතින් ඇත්තම ඒ කාලේ දෙක තුනයි තිබුණේ. දැන් නම් ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා. ඒ ආයතනයට ගිහිල්ලා කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්නවා. කම්පියුටර් පැත්තෙන් ඉගෙන ගන්නවා කියන එක තමයි තිබුණේ. මොකද ඔය දැන් වගේ ප්‍රයිවට් යුනිවර්සිටිස් තිබුණේ නැහැ ඒ කාලේ ගොඩක්. එතකොට ඉතින් අර කම්පියුටර් වගේ දේවල් අරුණාම අනිත් දේවල් වලට ෆැසිලිටිස් එකක් තිබුණේ නැහැ. ඒතකොට දැන් මගේ අරමුණ තිබ්බ ඉංජිනේර කෙනෙක් ඉජු ෆැකල්ටි යන්න. නමුත් හදිසියවත් ඒ අරමුණ ජය ගන්න බැරි වුණොත් මගේ ඊළඟ ප්ලෑන් එක විදිහට මම තියන් හිටියේ මොකද්ද? කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්නවා කියන එක. හරි. අර මම කිව්වා ආයතනෙට ගිහදී වගේ ප්ලෑන් එක තියාගන්න. එතකොට අර ඔයා අර නිකන් මේ මේක හරියට නිකන් අර වාට නැති වෙන්න දෙයක් නැහැ. ඔයාට තව ප්ලෑන් එකක් තියෙනවා. ඔයා නිකන් එක තැනක ඔයා මේ ලඝු ඉන්නේ. හරි. කියන්නේ ඔයා වැටෙන්නේ නැහැ. හරි. ඔයා ඉර ජස්ට් පාස් වුණා. 1% මදි වුණා. ඔයාගේ ඊළඟ ප්ලෑන් එක තියෙනවා. ඒ නිසා ඔයාගේ මනස නිදහස්. ඒ අතින් බලද්දී. ඉතින් මේ ප්ලෑන් එකට අදාළ විදිහට දෙමව්පියොත් එක්කත් කතා කරලා ඉතින් ඒ කටයුත්ත එහෙම විදිහට සැලසුම් කරලා තියාගන්න. හරි. ඒක තමයි ඊළඟ අවුරුද්දේ නැත්නම් ලෝන් ටර්ම් ප්ලෑන් එක. ඒක මේ අවුරුද්දේ අපි කල්පනා කරන්න ඕනේ. හරි. සමහරට මේක ඊළඟ අවුරුදු 5 ප්ලෑන් එක වෙන්න පුළුවන්. ඊළඟ අවුරුදු 3 ප්ලෑන් එක වෙන්න පුළුවන්. හරි. ඒක ලෝන් ටර්ම්. ඊට පස්සේ ඉන්නේ ටික ටික ෂෝට් ටර්ම්. හරි. ඒක අපි කියමු මීඩියම් ටර්ම්. හරි. ඒ කියන්නේ ඊළඟ මාසෙ මම මොකද කරන්නේ? හරි. දැන් මේ මාසෙ මොනවද කරන්න වැඩ ටිකක් තියෙන්නේ. ඊළඟ මාසෙ මම මෙන්න මේ සර්ගේ මේ ක්ලාස් එකට යනවා. අපි තුමු දැන් ඕන තීරි පන්තිට යනවා රිවිෂන් පන්තිට යනවා. මොකක් හරි එහෙම වා සැලසුම් කරනවා. මෙන්න මේ දේවල් ටික මම කරනවා. මේකෙන් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ අනවශ්‍ය දේවල් වැඩ දා ගන්න එපා. මම අරකක් කරනවා, මම මේකත් කරනවා, මම කම්පියුටර් කරනවා, මම බයොලොජි කරනවා. අර නිකන් දවල් කරපු ළමයෙක් විදිහට ගත්තොත් මම නැටුම් පන්තිත් යනවා, මම ඩාන්සින් පන්තිත් යනවා, මම කරටි පන්තිත් යනවා. ඊට පස්සේ මං ගිහලා මම කම්පියුටර් පන්තිත් යනවා. මං ඊට පස්සේ තව ඩිග්‍රියකුත් කරනවා, මම තව අරකක් කරනවා. මේක එහෙම බෑ. මේ ඔයාට පුළුවන් වර්ක් ලෝඩ් එක ඔයා අඳුරගෙන ඉන්නවනේ. අන්නේ වර්ක් ලෝඩ් එක සහ ඔයාගේ ආසාව. හරි.
ඔයාගේ ආසාවත් එක්ක අන්න එහෙම තමයි යන්න ඕනේ. හරි? ඔක්කොම බදාගන්න යන්න එපා. හරි? මම YouTube කරනවා, මම TikTok කරනවා. ඔක්කොම බදාගන්න එපා. එතකොට එකක්වත් හරියන්නේ නැහැ. හරි? ඒක නිසා මේක හදද්දී අර තමන්ගේ කැපැසිටි එකට අනුව හදාගන්න. හැබැයි මේ නිකන් දැන් කැපැසිටි කිව්වහම නිකන් මේ පොඩියට හදන්නත් එපා. හරි? ටිකක් වැඩිපුර වෙන්න හදන්න. හරි? ඇචිව් කරනකොට ඔක්කොම ඇචිව් කරන්න ඕනේ නැහැ. 80%ක් විතර ඇචිව් කරා නම් ඇති. 100% ඇචිව් කරන්න ඕනේ නැහැ. හරි? ඒක තමයි ඒකේ රහස. ඉතින් මේ ඒක මීඩියම් ටර්ම් ප්ලෑන් එක විදිහට ගත්තොත් ඊළඟ මාසෙම මොකද්ද කරන්නේ? හරි? අපි යන පන්ති ටික හිම යනවා. ඉස්කෝලේ යන ටික හිම යනවා. ඒ අරුණාම වෙන විශේෂ දෙයක් කරනවාද කියලා ඔයාගේ ඒක ලියලා තියාගන්න. දෙසැම්බර් මාසේ මම මොකද්ද කරන්නේ? නොවැම්බර් මාසේ මම මොකද්ද කරන්නේ? දැන් අද දැන් මම මේ වීඩියෝ එක කරන්නේ නැත්නම් ජූලි මාසේනේ. හරි? එතන මම අගෝස්තු මාසේ මම මොකද්ද කරන්නේ කියලා මගේ ප්ලෑන් එකක් තියෙනවා. ඒක හිතේ තිබ්බත් ප්‍රශ්න නැහැ. ලිව්වත් ගමන් නැහැ. ලියනවනම් වඩාත් හොඳයි. හැබැයි මේ ලියන දේවල් ගොඩක් අය මම කියන්න ඕන දෙයක් තමයි ඔයාලා මේ ගොඩක් අය මේ කරන දේවල් යාළුවෝ අතර බෙදා ගන්න යන්න එපා ඕනට වඩා. ඕනට නෙවෙයි ඇත්තටම ඕනෙම නෑ. හරි? මොකද කෙනෙක් සක්සස් වෙනකන් ඒක ඉස්සරහ එළියට දාන්න හොඳ නෑ. දැන් අපි ඇවිල්ලා අපි දැන් මේ තැනකට ඇවිල්ලානේ ඕගොල්ලන්ට උපදෙස් දෙන්නේ. හරි? එතකොට ඒකේ ගැටලුවක් නෑ. අපි තැනකට ඇවිල්ලා අපි බැට කාලා ඔක්කොම වෙලා අපි අවශ්‍ය කරන මේ අපේ ජීවිත ජයග්‍රහණය අරගෙන තමයි අපි මේ අනිත් අයට උදව් කරන්නේ. ඕගොල්ලොත් එහෙම උදව් කරන්න ඕගොල්ලෝ කවදද දවසක එතනට ගිය දවසක. දැන් ඉඳන් කියාගෙන යන්න එපා මචං මං උදේට හැමදාම සොයන් යෝජනා කරනවා මං හැමදාම මෙන්න මෙහෙම නයිට් ගහන ඉඳලා හිටලා මම මෙන්න මෙහෙම මගේ මනස පුරු කරගන්න විදිහට මම භාවනා අභ්‍යාස කරන්න කිය දැන් මේ YouTube එකේ තියෙන ටික බලලා ඕක කී විදින්න එපා ඔයා එක කරන්න එපා. හරි? ඔයා එකට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි දැන්. හරි? ඔයා එකට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. මොකද ඔයා ඩෙවලොප් වෙගෙන ඉන්නේ. ඔයා කැම්පස් එකට සිලෙක්ට් වෙලා ඔයා ඉන්ජිනේරින් ෆැකල්ටි ගියාට පස්සේ ඔයා මේ පන්තියක් පටන් ගත්තා. දැන් අපි ඔය දිනේෂ් මුතුකල සර්ලා එහෙම ගත්තාම මේ පන්ති පටන් ගන්න තියෙන කැම්පස් කාලේ ඉගෙන ගන්න කාලේ නේ. ඔය හැම එක්කෙනාම එහෙමයි. හරි? ඉගෙන ගන්න කාලේ තමයි පන්ති පටන් ගන්න තියෙන්නේ. ඉතින් වගේ කැම්පස් ගියාට පස්සේ පන්තියක් පටන් ගන්න ඒ පන්තිය ඔයා මේ වගේ දේවල් මෙන්න මෙහෙම මම කරා කියලා කිව්වට කමන්නේ. මොකද ඒකට ඔයා තැනකට ඇවිල්ලානේ. හරි? එනවා මේ කියන්නේ. හරි? ඒ නිසා මේ ඒ ඔයා මොකක් හරි ජයග්‍රහණයක් ලබා ගන්නකම් ඒ ජයග්‍රහණය ගැන කියන්න එපා. හරි? ඔයා ඕක ඇහිල්ලා මේ එළවලු විභාගයට අදාළ දෙයක් නෙමෙයි මුළු ජීවිතේටම අදාළ දෙයක්. ඔයා හිතන්නකො රටන්න වගේ ප්ලෑන් එකක් තියෙනවා කියලා. දැන් මේ ප්ලෑන් එකට අදාළව වැඩ කරනවා. අපි තුමු කොරියන් යන්න කියලා. ඒතර කොරියන් යන්න නම් ඔයා කොරියන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඒකේ යම්කිසි වැඩ පිළිවෙලක් තියෙනවා කරන්න ඕනේ. ෆින්ලන්ඩ් වලත් එහෙමයි. ඒකෙත් තියෙන යම්කිසි වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඒකේ මේ විභාගයක් තියෙනවා. ඒකට මේ සූදානම් වෙන්න ඕනේ. ඊට පස්සේ වගේ ඉංග්‍රීසි හදා ගන්න ඕනේ. ඉතින් ඒ ටික තියෙනවා. ඒක කරනකම් ඔයා කියන්න එපා කාටවත් මම මෙහෙම ලබනවද ෆින්ලන්ඩ් යන්න බලාපොරොත්තු නැත්නම් මම ලබනවද කොරියා. ඒක කියන්න එපා. ඒක හරි වැදගත්. හරි? ඒක මතක තියාගන්න. ඉතින් අර විදිහට ඊට කලින් දවසේ තමයි දැන් මාසෙ සැලසුම් කරා ඊළඟ සතිය සැලසුම් කරන්න. ඊළඟ සතිය මම මොකද්ද කරන්නේ? හරි. ඒක නිකන් රෆ් සැලසුමක්. හරි. පොඩ්ඩ එහාට මෙහාට වෙන්න පුළුවන්. දැන් අපි සතිය කියලා කිව්වහම දැන් මාසෙ කියලා කිව්වහම සතිය කියලා කිව්වහම සහ ඊළඟ අවුරුද්ද කියලා කිව්වහම ඇත්තටම කිව්වොත් අර ඒක එහාට මෙහාට වීමේ සම්භාවිතාව වැඩි. ඒ වෙන්න පුළුවන්. හරි. එහෙම ඉඩ තියලා කරන්න නැතුව හරියටම දැන් ඔයාලා ඉඩ වෙන්නත් පුළුවන්. හරි. ඒක නිසා මේ මම මෙන්න මේ පොත අරන් මේක කරන ඊළඟ සතිය කොහොම හරි. හරි එහෙම ඒ කමන්නේ නමුත් ඒක නොවෙන්න පුළුවන් කියන තැනත් ඉන්න. හරි සමහරට ඒක බැරි වෙන්න පුළුවන්. සමහරට ඒකට සති දෙකක් ගත වෙන්න පුළුවන්. හරි ඒක නිසා ඒක එච්චර වොරි වෙන්න එපා. හැබැයි හෙට දවස් හදනකොට දැන් අද ඉඳලා හෙට හදනවනේ. හරි හෙට හදනකොට ප්‍රිසයිස්ලි හදන්න බලන්න පුළුවන් තරම් ඒක 10ක් විතර එහා මෙහා වෙන්න පුළුවන්. හරි 100 කියනවා සැලසුම් කරන ටික ඇචීව් කරන ප්‍රමාණය 90ක් වෙන්න පුළුවන්. 10ක් විතර එහා මෙහා වෙලා යන්න පුළුවන්. හැබැයි ඔයා ඊළඟ සතිය ඔයා සැලසුම් කරනකොට ඒක 80ක් විතරක් ඔයා ඇචීව් කරන්න පුළුවන්. 20ක් විතර එහා මෙහා වෙලා යන්න පුළුවන්. ඔයා ඊළඟ මාසේ සැලසුම් කරනකොට ඒක ඔයාගේ 70 නැත්නම් 60ක් විතර ඇචීව් වෙන්න පුළුවන්. 30ක් එහෙම නැත්නම් 40ක් විතර ඔයාට ඒක එහා මෙහා වෙලා යන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඊළඟ අවුරුද්ද සැලසුම් කරනකොට ඔයාට ඒක සමහරට ඔයා කිව්ව දේවල් වලින් භාගයව ඇචීව් කරන්න කමන්නේ. හරි අමන්න භාගකට ඇචෝ කරන්න හරි හැබැයි හෙට දවස සැසුම් කරනට 90ක් විතර ඇචෝ කරන්න උත්සාහ කරන්න කමන්න ඒක හැම වුණාට හරි ඒවගේ ෆෙක්සිබල් වෙන්න මොකද නැත්තම් වෙන්න මොකද ඔයා ස්ට්‍රෙස් වෙනවා හරි ඔයා ස්ට්‍රෙස් වෙන හැම තැනකම මේවා සැසුම් කරන තැන්වලදී ෆෙක්සිබල් වෙන්න හරි නැත්තම් මේ මම මේක කරනවා මම මේක කරනවා කිව්වම ඔයා ස්ට්‍රෙස් වෙනවා හරි ඔයාට ඒක කරගන්න බැරුව නම් ඔයා ස්ට්‍රෙස් වෙනවා සමහරට යාළුවෙක් ආවම උත් එක කතා කරන්නෙත් නෑ සමහරට කෝල් එකක් ආවොත් ඒකට ආන්සර් කරන්නේ නෑ දෙමව්පියොත් එක්ක කතා කරන්නේ මේක නිකන් මොකක්ද එකට රින්ග් ගත්ත එකා වගේ
ඉබ මේ කට්ටස්සර රිංග ගත්ත එක වගේ කාමරස්ස රිංගගෙන ඉන්න මොනව කරනවත් දන්නන්න වගේ ඔලුවට වදින්න හැරි මේ ස්ටෙස්සයක් ඇතු කරන්න වැඩක් නෙවෙයි අධ්‍යාපනය කියලා කියන්න පොඩ ජොලි කරන්න වැඩ ජොලි කරනවා කියල මේ හමිස ජොලි කරනවා කියෙන නෙවේ පොඩ ඉඩියට ගිල්ලා උස්ම කරගෙන පොඩ්ඩක් සෙල්ලන්ටියක් කරලා ඇවිල්ලා ඔන්නන් පොඩි කාටුනයක් බලලා හරි සතිර ගමනක් විතරගේ ෆිල්ම්මක් බලලා හරි අංක්ෂ විදිහක තියෙන්නවා මාස ගමනක්ද ෆිල්ම්මක් බලන්න එලියට කියල ෆිල්ම් හෝල් කියල ෆිල්ම් බල මාස ගමනක් මත්ම කල තිනද මං ඒල කරන කාලේ මං සාමාන්‍ය මාස 3-4 ගමනක් විතරගේ එක් යාලුත්තක මත තනින් කියල හෝල කියල ඇත හෝල මෙල වැඩක් නැති ෆිල්ම් තිබුණ ඒ කාලේ ඒ කාල අර වැඩිය නැහැ ඩෙක් පිස් දන්නේ හරි ඒවම් ෆිල්ම් බලගේ වල්ල ෆිල්ම් බලක කිසිමර ඇතියක් නෑන් හිදා මාස දුසයක් විතරගේ හෝල්ලකට කියල ෆිල්ම් බල්ල ඇවිල්ල නවා ඇති වෙනසකට හරි ඇත්න පොඩ්ඩ හරි වෙන තැනකට ගිහිලේ නො වෙන ගමනක් ගිහිලේනවා පොඩි බයිසිකල ඇතිබයි බයිසිකටියක් වැඩිපුර ඇත ගිහිලෙන මාස හරක් වගේ හරි ඒකට ගතන පැහැක්කත ගතවෙන ටිප් එකට හරි එහෙම කරා ඇති වෙනසකට හරි ඒතර සමන්ත දීන පොඩි ලක් සමතිසය ෆ්‍රෙස්්කතියක් නවා ඒවගේවත් දාගන්නර මේ ලිස්්ට ඇතුළට හරි එම නැත්තන් වාට පුළුව මාස ගමනක්තර යාලගේ හරි මේ කෙනෙක් බලන්න යන්න නතන් අච්චම බලන්න යන්නතන් සිය බලන්න යන්න ගමයන්නේ වගේ හරි ඒවත් වගේ බකට ලිස්ට ඇතුළ දාගන්න මේ සැලසුම් අසනතු මේ ගේම්බ මොකක් දෙක වගේ ගුහාවක් අස්සරිංග ගත්තවගේ මේක කොච්චර පොතේ මැලිල ගැල්ල එහෙම ඉන්න පහෙම වදින්න හරි එහෙම ඉන්නකොට ඔලුවට වදින්න හැ එක ප්‍රඩක්ටි ගාඩුයි හරි දවස සැල්සුම් කරනකොටත් ඔයා අන්න විදිර පොඩ එලියට බහින්න හරි රෑට පොඩ්ඩක් එලිය සක්මන් කරන්න හරි සමට දහහිතර ගෙලියට බැහල රෑට චුට කෙලිට බැල පොඩ්ඩක් හිටමට ඇවිදල නඩි දහයකරගේ බිඳුරේ හරි බයන්න පොඩ්ඩක් ස්තෝපුට ලයින් හරි ඒ වගේ දේව ඔන්නන් දැම පොඩි විනාඩි පහක දාගතරගේ පොඩක් YouTube එක පොඩි කලිප්පක් බලන්න පොඩි විනෝදාංශයක් කියන කලිප්පයක් හරි ඒ වගේ දෙයක් බලන්න හැබැයි මේක දිගින් දිගට යන්න බෑ ලිමිට් එක තියෙනවා හොඳට බලා හොඳට දැනගන්න ලිමිට් එක මෙච්චරයි ලිමිට් එක දාගන්න හරි මේට ඇප් තියන හදල වෙනමනේ දැන් ටයිම් ස් තියන වෙනම තමන්ට ඒක ලිමිස් වෙනම තියාගන්න පුලන් ඇප් වර්ග දැන් තියෙනවා ඒවති දැන් අලුත් ටෙක්නෝජිකට තියෙනති කොහමට වෙන්න ඕන එකයි එක දිගට මේ අධ්‍යාපන කටුතු කරනවනෙවෙයි එහෙම තියාගන්න එතුරවා උදේ හයට හැරුණ ඉරස මෙ මේ දේ කර පිසි සරිමන හරිම විෂේටික දාගත්තා ඒකෙන් පස මේ විෂය කර එකින් පස සමට පට මුලින්ම පිසිස් කියන විෂය ගන්න හිතෙන්නයාගේ වෙන්න හුණ පොඩ ශිප් කරගන්න හෙම පෙක්සිබල් වෙන්න හරි මේක කර කියලා සැසුන්ට දාගත්ත වගේ වියක කාලවලටික සැසුම් කරගත්ත හරි අරවිදමක විනාඩි 10-15 ඒක ඇතර තුරේ සමට පෑ භාග විතරගේ වියක ඇත්තියෙන එකත් දාගත්ත ගොඩක්කාට වියක ගන්නකොට වියක ගන්න හැමතිස්ස වගේ කොහැර ඇවිදින වගේ වියක ගන්න හරි එක්කෝ මේ කොහැරි යාලු ඔන්න නිකන් ගිහිල්ලනවා නිකන් ජෙස් ගිහිල්ලනවා හරි ඒවගේ මේ කැන සාමාන්‍ය පටිසරත් එක් ඉන්න දේව හරි මොද ඒවෙන් අපට අපේ ඔලු ගොඩ නිදහස අපි සාමන ඒක ගන්න අපි කරනෙක YouTube හරි ටික්ටොක් හරි මොකර එහෙම එක ඒවැන් හෙම මනස නිදහසෙන් නැහැ ඇත්තම කිවොත් හරි ඒවෙන් තවඩ මනස කැලබෙන වෙන්නේ හරි ඒසා ඒවා එච්චරම වැඩක් නැහැ ඒවට වඩා පුඩක් බලන්න අරවාගේ එකක් ගන්න සමහටවාට පුලන් ඔන්න ලයිබ්‍රිකට ගහිල පාඩන් කරන්න හරි එකත් එක වෙනසක්නේ හරි ගියසමලා රිංගක ඉන්න ඔන්න හැන හරි සමට ස්කෝලට කියලා ස්කෝල මකර කාසූම කරලා පාඩන් කරන්න පුළුව හරි සමට යාලුව එක්ක සෙට්ටලා පාඩන් කරන්න පුළුව හරි ඒවගේ මොක්කර වෙනසක් ඇති දෙවලුත් කරන්න ඔයස් හරි හැමතිස්සේම එකම ආකාරයෙන්ම ඉන් එපා සමට ගෙදරුන්න තුවට එක කාමරක පාඩන් කරන තව කාමරක පාඩන් කරන සාලය පාඩන් කරන කාමරි පාඩන් කරන්නේ වෙනස් කරන්න සෑහන් එතකොට පොඩ්ඩක් කර මේ හොඳයි හරි සැලසුම් වල හැමහකම උදේවරුව ගොඩක් කලාට දැම මකන ඩේලි සැලසුම් හරි උදේවරුව ඔයා වට කරන්න තින අමාර්ම වැඩ කරන්න තියාගන්න හරි කරන්න ති අමාරු වැඩමකොද නිදාගන හැරිච් වෙලාවන නිදාගන හැරුණට පස්ස සාමානය කිරක විවට පස්සේ ඔයාට හොඳ ප්‍රේශ් හරි එතකොට දෙයාහර ගන්නට ප්‍රේශ් ඒ ප්‍රේශ්ම ඉන්න වෙලා වා ගොඩක් අමාරු වැඩ කරන්න අකමැති වැඩ නතම් වාට වැදගත්වෙන වැඩ කරන්න උදේ හරි මේකට අපි කියනවා කිලින්ද ෆ්‍රොක් කියල මේකට කියන ඉංග්‍රිසින් කිලින්මයි ෆ්‍රොක් මගේ ගෙම්බ මැරීම හරි මද උදේට තමයි ගෙම්බ අරයට මරාගන්න පුළුව ගෙම්බට ලක්සක ඉන්නේ හවස වගේ පැන පැන යන්නේ නෑ උදේට ඩයක් අමාරු වැඩක් කරන්න ඔය අකමැති වැඩක් කරන්න හරි අමාරු පාඩමක් බලන්න හවස් එනකොට වාටයා ලේසි පාටන්ටිකක් තියාගන්න ඔයකැන වැඩිපුර අභ්‍යාස කරපු දෙවල් ඒවතියාගන්න හවසට ඒක ඒමත් තියාගන්න වගේ සැලසුම් හදනකොට සහ ඒ සැල්සුම් ඒ වෙලාවල් අතර පොඩිපුඩි වියක කාල්වල් තියාගන්න
ගොඩක්කට හවසට වගේ විනාඩි 30ක වගේ විනාඩි 45ක වගේ ටිකක් ලොකු විවේකයක් තියාගන්න පොඩ ඇවිදලා එන්න. හරි. එහෙම නැත්නම් ඒක නිකන් ටීවී බලන්න නෙමෙයි. හරි ඇවිදලා එන්න. ඒ වගේ දේවල් තියාගන්න. හරි. අර පොඩි පොඩි විවේක කාලවල ඔයාට ඕන පොඩ්ඩක් ගෙදර ඇතුළෙම පොඩ්ඩක් විදින්න නැත්නම් පොඩ්ඩක් එලි චුට්ටක් ගිහිල්ලා තව ටිකක් එක්ක බෝලයක් වගේ ඕනනම් උඩ දාලා බෝලයක් පිටියට ගහලා ඕනනම් එහෙම පොඩි එක්සර්සයිස් එකක් කරන්න පුළුවන්. හරි. නැත්නම් මේ අර ෆෝන් වල එක එක බලනකින් විවේකයක් ඉන්නේ නැහැ බ්‍රේන් එකට. හරි. ඒක කරන්න දෙයක් නැත්නම් කරාට කමක් නැහැ. නමුත් ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරි. ඔන්න ඔය විදිහට තමයි වාගේ දවස සැලසුම් කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට වාගේ ටූඩු ලිස්ට් එක අපි මේකට කියන්නේ මේ ටූඩු ලිස්ට් එකෙන් 100% මැච් කරගන්න බැරි වෙයි. හරි 100% මැච් කරගන්න බැරි. නමුත් ඒක වොරි වෙන්න එපා. 100% මැච් කරගත්තේ ඇතු කරගත්තේ නැහැ කියලා ඔයා වොරි වෙන්න එපා. මොකද එහෙම වොරි වුණොත් එහෙම ඔයා ඒක ඊට පස්සේ මේ ඒකෙන් ඊට පස්සේ ඔයා ස්ට්‍රෙස් වෙනවා. හරි ඒ නිසා මේ ගමනේදී ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ. හරි කොයි වෙලාවක ස්ට්‍රෙස් වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා වොරි වෙන්න එපා. ඔයා ගානට ඒක ටූඩු ලිස්ට් එකේ හරි දාගෙන යන්න හවසට බලන්න මොනවද ඉතුරුනේ කියලා අන්න ඉතුරු වෙච්ච ටික ඊළඟ දවසට ට්‍රාන්ස්ෆර් කරන්න. මොකද මේ හැම සැලසුමක් ඇතුළෙම තියෙනවනේ ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවනේ. හරි. ඒ නිසා ගොඩ ගහන්නේ නැහැ වැඩ. දැන් මෙතන අපි තුමුකෝ වැඩ 10ක් තිබිලා වැඩ 4ක් විතර ඉතුරු වුණා. දැන් ඒක ඊළඟ දවසට ගිහිල්ලා ඉල්ල එතනත් වැඩ තියෙනවනේ. ඒකත් එක මේක ඇකියුමුලේට් වෙලා නැත්නම් ගොඩ ගහයි කියලා වාට බාක් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මොකද ඔයා ෆ්ලෙක්සිබල් විදිහට මේක හදන්නේ. හරි. ඒක පාඩමක් දෙයක් කරන්න අමතකුණා කියලා ගැටලුවක් නැහැ. වාට මොකද මේ විභාගනාන්තයට පාස් වෙන්න ඕනේ. හරි. පාඩම් ටික ඔක්කොම කරන්න ඕනෙත් නැහැ විභාග පාස් වෙන්න. හරි. ඒක නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. හරි. ෆ්ලෙක්සිබල් විදිහට කරන්න. හරි. ෆ්ලෙක්සිබිලිටි එකක් තියාගන්න හැමතිස්සෙම වගේ. නැතුව මේක රොබෝ වගේ සැලසුම් කරන්නත් එපා. සැලසුම් කරලා ටූඩු ලිස්ට් එකේ විදිහට අචීව් කරගන්න. මම ඔන්නම ටූඩු ලිස්ට් එකක් වගේ එකක් හැදුවා. හරි. මෙහෙම ලියනවා. ඊට පස්සේ ඒක මම හවස ඊළඟ දවසේ කරන්නේ එහෙම හරිදද යනවා. ඒක අදාළ දේ කරා නම් ඒකට හරියක් දානවා. ඊළඟ දේ කරා නම් හරියක් දානවා. ඉතින් මේක කාලයක් තිස්සේ කරනකොට ඇත්තම ගත්ත ටූඩු ලිස්ට් එක ඉක්මනින් ඉවර වෙනවා. හරි. ඉක්මනින් ඉවර වෙනවා. කාලයක් තිස්සේ කරනකොට. එහෙම ඉක්මනින් ඉවරුණා කියලා මේ එකට ගොඩක් වැඩ දාගන්න එපා. අර හොඳට මතක තියාගන්න අපි හැමතිස්සෙම අපි පාඩම් කරන වැඩ කරනවත් එක්කම අපි ටිකක් බ්‍රේන් එකට විවේක දෙන වැඩත් කරන්න ඕන. හරි. නිකන් රොබෝම වගේ එක දිගටම කරාම අපිට ඒක හොඳට ඔලුවට ධාරණය වෙන්නේ නැහැ. හරි. ඒක කියන්නේ ඔලුවට වැටෙන්නේ නැහැ. අපි නිකන් ඉන්නවා විතරයි. හරි. අපි නිකන් ඔහේ ඉන්නවා හිටලා. ඒ නිසා ඔලුවට වට ගන්න නම් ඔයා මේ ටික ටික අර එළිය පහළ යන්නේවත් එක්ක අන්න එහෙම කරන්න ඕනේ. ඉතින් මේක ටිකක් ලොන් වීඩියෝ එකක් වුණා. ඉතින් දවස සැලසුම් කරන හැටි කියලා දුන්නේ. ඒ වගේම මාස සැලසුම් කරන හැටි කියලා දුන්නා. සතිය සැලසුම් කරන හැටි කියලා දුන්නා. ඒකම ලොන් ටර්ම් ප්ලෑන් ගන්න හැටි කියලා දුන්නා. ඉතින් මේ කියලා දීපු ටික මම හිතනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයගොල්ලන් දවස සැලසුම් කර ගන්න වගේ ඔය ඩොල්ට අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු තව ටෙක්නික් එකක්. අර කලින් වීඩියෝ එකේ කතා කරන බෝඩ් ගහන එකක් ගැන ඊළඟ වීඩියෝ එකකින් තව හොඳ එකක් කියන්නම් ඔයගොල්ලන්ට. එහෙනම් මේ වීඩියෝ මාලාවත් එක්ක රැඳී සිටින්න කාට හරි යාළුවෙක්ට ෂෙයා කරන්න. හරි එහෙනම් ඊළඟ අදට